8 වෙනිදා සභාගත කරන්න පුළුවන්. නෑ අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ RTI එකෙන් ඉල්ලන්නකෝ බං. නෑ එහෙම කියන්න බෑ නෑ මතුමා. ඒක වැරදි කතාවනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ඔබතුමා ඒක සභාගත කරන්නේ නැහැයි කියලා කියන එක. ඒක මං හිතන්නේ නෑ. ඒක එකඟ වෙන්න ඕගොල්ලෝ කියවනේ නෑ ඕගොල්ලෝ කියවනේ ගියොත් එළිදරව් කරන්න කියලා කිව්වනේ. ඔබතුමාලා විනිවිදභාවයෙන් වැඩ කරන රජයක් හැටියට ඒ වගකීම ඔබතුමාලා රාජ්‍යයන් එක අත්සන් කරන ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මොකද ඔබතුමාලා විපක්ෂයේ ඉන්නකොට මේ පිළිබඳව අනිත් රජයන් අත්සන් කරනකොට මේ පිළිබඳව විශාල හඬක් නපු පක්ෂයක්. රයිට් හරි. ඉතින් ඔබතුමාලා අද ඒක හංගගෙන ඉන්නවා නම් ඒක වැරදි. ඒක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබතුමාගේ මොකද උත්තරයක්. කරුණ එළිදරව් කරන්න කිව්වා. අපි ඉතින් මේගොල්ලෝ කියනකන් හිටියේ නැහැ. අපේ විදේශ අමාත්‍යවරයා ප්‍රමාණවත් කාලයක් අරගෙන මේ එක එක ගිවිසුමේ තියෙන දේවල් කතා කරා. ඒ වෙලාවේ කිව්වට ගිවිසුම පෙන්වන්න එපා. දැන් ගිවිසුම පෙන්වන්න නැතුව මේ කවුරුවත් කතා කරා දේ වෙලාවේ ගිවිසුම පෙන්වන්න නැතුව කරුණු මේ ඒ වෙලාවේ ඔයගොල්ලෝ මට ඒ වෙලාවේ ඒගොල්ලෝ අරක තියනවා මේක දෙනවා මොකද ඇහුවේ නැහැ. හරිද? ඉතින් එතුමා කිව්වා විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කිව්වා ගිවිසුම හංගනවා නම් එහෙනම් ගිවිසුම ඇතුලේ මොකක් හරි තියෙනවා. මොකක් ඒක RTI එකෙන් හරි වගේ ප්‍රශ්නේ පැහැදිලි. වගේ ප්‍රශ්නේ පැහැදිලි. ඕක කරගෙන යන්නකෝ. දැන් ඒ කතාව කරාට පස්සේවත් ඒ කතාව කරාට පස්සේ තව දවස් දෙක තුනක විවාදයක් තිබුණා වෙන දේවල් ගැන. ඒව කවුරුත් කතා කරේ නෑනේ. ඒව කතා කරේ නෑ. ඔක්කොම මාධ්‍ය සාකච්ඡා තියාගෙන අරක පෙන්නන්නේ නෑ මේක පෙන්නන්නේ නෑ කියලා ගිවිසුම දකින්න බෑ. කියා යන්නකෝ. අපිට ගිවිසුම දකින්නේ නැතුව මෙතුමා කියනවා නම් අපි මේ ගිවිසුම ඉල්ලන එක වැරදි කියලානේ ඔය කියන්නේ. ඒක වැරදි කතාවන්නේ. ඒ කියන්නේ විනිවිදභාවයක් ගැන කතා කරන රජයක් හැටියට පෞද්ගලික ආණ්ඩුවල වැරදි කතා කරලා මෙවැනි දේවල් අපේ ආණ්ඩුවක් යටතේ අපි සිද්ධ වෙන්නේ නැහැයි කියලා ජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් දීලා බලය අරගෙන ඊළඟට එතුමන්ලා අත්සන් කරන ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට ඒක බලන්න දෙන්නේ නැත්නම් ඇමතුමා ඇවිල්ලා කියනවා නම් ඕගොල්ලෝ RT දාලා මේක බලා ගන්න කියනවා ඕගොල්ලෝ සම්මත කරේ වැරදි ඉන්ෆර්මේෂන් එක නෑ මේ කරන ඉන්ෆර්මේෂන් අපි මේගොල්ලෝමයි සම්මත කරේ ඉන්ෆර්මේෂන් තියෙන්නේ සාමාන්‍ය ජනතාවට මන්ත්‍රීවරුන්ට නෙමෙයි පුරවැසියගේ අයිතිය ඔබතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ අපි පුරවැසියගේ අයිතියට ගරු කරනවා ඒගොල්ලෝ ඉල්ලමු දෙයි ඇමතුමා මේ ඉදිරියට බලාපොරොත්තු නැහැ මේක තමයි හොඳම උත්තරේ. මෙතුමල්ලා දෙන්නගේ පැහැදිලි කිරීම ඇතුලේ නිශ්චිතවම අනාවරණය වෙනවා. මේ ගිවිසුම අනාවරණය කරන්න මේ ආණ්ඩුව කැමති නැහැ කියලා. ඒ කියන්නේ අනාවරණය කළ නොහැකි යමක් තිබෙනවා. ඒක හරි සරලයිනේ. ගිවිසුම අනාවරණය කිරීම පිළිබඳව ඔබතුමාලා ජනතාවට වග කියන රජයක් හැටියට මම කිව්වේ ඔබතුමාලා බලය ගන්නකොට මේ විනිවිදභාවය ඊටාම වැදගත් දෙයක් ඕනෑම රාජ්‍ය පාලනයකට. ඒක ඇත්ත. මම ඒ අදහසත් එක්ක ඉන්නේ. ඒතර ඔබතුමාලා කිව්වා විනිවිදභාවයකින් රාජ්‍ය පාලනය කරනවා කියලා. පෞද්ගලික ආණ්ඩුව මේ වගේ ගිවිසුම් අත්සන් කරලා එළියට නොදැමීම පිළිබඳව ඔබතුමාලා විපක්ෂයේ ඉඳගෙන අපිත් එක්ක තද බල ලෙස මේවා ගැන විවේචනය කරලා තියෙනවා. ඒතකොට අද ඔබතුමාලා බලයට ඇවිල්ලා ඔබතුමාලා රාජ්‍යයන් එක අත්සන් කරන ගිවිසුම් අපි පාර්ලිමේන්තුවේ සභාගත කරනකොට ඔබතුමා ඒක දෙන්න බෑයි කියමින් RTI දාලා ඉල්ලන කියන එකේ මොකද්ද තියෙන සාධාරණත්වය? ඉතින් පුරවැසියට පුළුවන් නම් මන්ත්‍රීවරු බැරි ඇයි? ඇයි ඒක ඇයිද දාන්න බැරි? ඉල්ලන්න බැරි ප්‍රශ්න මොකක්ද? මට ඉල්ලන්න ඕන නම් මං කියන්නේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. පුරවැසියාට අපේ රටේ තිබෙන උත්තරීතම ආයතනයේ පාර්ලිමේන්තුවේ ඔබතුමා වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ ජනතාව මන්ත්‍රී කෙනෙක් නේ. ඔය මන්ත්‍රී කෙනෙක් මම සාකච්ඡාවක් කතා කරන මිනිහෙක් නේ. මම ඇයි බැරි පාර්ලිමේන්තුවට දාන්න? පාර්ලිමේන්තුවට දාන්න ඕනේ නැහැ. දාන්න බැරියයි. රයිට් ටු ඉන්ෆර්මේෂන් එකට ජාතික ආරක්ෂාව අනාවරණය වෙන්නේ නැහැ මන්ත්‍රීතුමා. එමු පාර්ලිමේන්තුවට දාන්නකෝ. පාර්ලිමේන්තුවට ඇමතුමා දැන් මම කියන කතාවල් බොරු නම් මම ඒකයි ඔබතුමාගෙන් ඇහුවේ ඔබතුමා කියන කතාවල් මම විශ්වාස කරන්න ඕනේ නම් ඔබතුමා එකම දේ තමයි ඔබතුමාලට එන එක එක චෝදනාවල් විපක්ෂයේ කණ්ඩායම් වලින් ඒ චෝදනාවල් නැහැයි කියන්නේ මේ ගිවිසුම් ටික පාර්ලිමේන්තුවට සභාගත කරන්න. අඩුම ගානේද ඔබතුමා අපි කියමුකෝ ආරක්ෂක ගිවිසුම පැත්තකින් තියන්නකෝ. તો ඔබතුමාගේ විෂයබද්ධව තියෙන ඔබතුමා ওই කියපු කරුණු ටික ඇත්තද නැද්ද කියලා අපිට බලන්න ඕක සභාගත කරන්නකෝ. ජනතා පරමාධිපත්‍ය අපි ගරු කරනවා. ඔය ජනතා පරමාධිපත්‍ය කියලා කියන්නේ ජනතාවට පෙන්නන්න ජනතාවට තියෙන ජනතා පරමාධිපත්‍ය කියන්නේ ජනතාවට හම්බ වෙන දේ ඉල්ලන එක. ඉතින් ඉල්ලන්න කියන්නේ. ඉල්ලුවාට පස්සේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා සාකච්ඡා කරන්න පුළුවන්.